ගිරියක්ක. මෙයා ඔක්කොම කරියන ඇරිලා දෙයන් වෙන්නේ. අයියෝ! Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අලුත් දවසක්. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් මෙහෙමයි වෙන්නේ. අද vlog එකේ මොකද වෙන්නේ කියලා මම ඔයාලට කියන්නේ නැහැ. අද ගොඩක්ම බලන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි අද අපේ යන්න තියෙන තැනට, ඒ කියන්නේ අපේ ප්ලේස් එකට යන්න තමයි හදන්නේ. අතට මේ කොහෙද යන්නේ කියලා දැනගන්න ඕනි නම් දිගටම vlog එක බලන්න. ඔන්න ඉතින් විනාඩි 15කට 20කට විතර පස්සේ අපි ආවා තැනට. ඇත්තටම ඉතින් මෙහි නම් බලන තැන පෙනෙන තැන තියෙන්නේ ගලුයි මඩවලුයි විතරයි. ඔන්න ඉතින් අද අපි ආවේ මෝටර් එකකට. බලන්නකෝ ඉතින් එක විදිහේ වාහන තියෙනවා. ඉතින් ඔයාලත් කැමති එකක් තෝරගන්න බලන්න. මම නම් ඉතින් එක කැමති එකක් තියෙනවා. ඒක ජිප් එකක්. හරිද? ඒ ජිප් එකේ මම වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් ඇත්තටම මේක කන්දක් උඩ වගේ තමයි තියෙන්නේ. ඒ වීව් එක නම් මරු. ඉතින් කොහොම වුණත් මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ වගේ තැන්වලින් තමයි වාහන වලට යන්න තියෙන, කියන්නේ ට්‍රැක් එක තියෙන ඒ වගේ තැන්වල. ඉතින් අපි බලමු ඉස්සරහට මම වීඩියෝ ටිකක් ගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලට පේනවනේ නේද හැම තැනම ගල්. ඉතින් ඔතනත් ට්‍රැක් එකක් තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එකකුත් ඉස්සරහට තියෙනවා. ඉතින් ඔයාලට පේනවද දන්නේත් නෑ ඔය කන්ද ගාව තියෙන සුදු පාට පිළිමේ. ඇත්තටම ඉංගිරිය පිළිම කන්ද. ඉතින් ඉංගිරිය පිළිම කන්දත් මෙතෙන්ට පේනවා. මේ ඇස්සේ අන්නාසි කොටු පේනවා. හරිම ලස්සනයි හැබැයි එතන වීව් එක නම්. ඉතින් ඔය තියෙන්නේ අපි කියපු ජිප් එක. ඉතින් ඒක පොඩ්ඩක් රිපෙයාර් කරන ගමන් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඇත්තටම vlog එකක් කරන්න හිතාගෙන නෙවෙයි ආවේ. ඉතින් ඒ වුණාට මට හිතුණා ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද ඉතින් හැමෝටම බලන්න හම්බ වෙන්නේ නැහැනේ මේ දේවල්. ඉතින් ඒක නිසා මම හිතුවා මේකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි යාපනයේ vlog එකේ second vlog එක. ඉතින් ඒක මට තාම එඩිට් කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ දවස්වල වැඩ ගොඩකට හිර වෙලා තියෙන. ඉතින් අනිවාර්යෙන් මේ vlog එකත් ඔයාලට ළඟදිම ගේනවා. යන්නේ ඊයේ වාහනේ මෙතනින් දැම්මා. අන්න අතරින් ගත්තේ. ගන්න බැරි වුණේ ඒ පෙලක් කියවනම් එන ස්පීඩ් එකකින් ආවා. අනිත් ඒවා මේ අර JCB එක ඔතන තිබ්බනේ. ඒකට අර මේ බුලොක් දාලා. ඉතින් මෙන්න මේ වගේ මඩ වලවල් වලින් අර මං ඉස්සලා පෙන්නවා වගේ වලවල් වලින් ඔය වගේ තැන් වලින් තමයි මේ වාහන දාන්නේ. ඉතින් ඉස්සරහට බලමු. ඉතින් මමත් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ රේස් එකක් ඇත්තටම බලන්නේ. ටීවී එකෙන් එහෙම බලලා තිබ්බට ඇත්තට දැකලා තිබ්බේ නැහැ. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මට මේක. ඔන්න ඉතින් මේ පැත්තෙන් නම් එකක් පටන් ගන්න යන්නේ. කොහොම වුණත් මං ඔයාලට කිව්ව මං අර කැමති වාහනයක් තිබ්බයි කියලා. ඉතින් ඒ තමයි ඔය තියෙන්නේ. ඉතින් ඉස්සරහට තව හොඳ වීඩියෝ එකක් තියෙයි. ඒකෙදි වාහනයක් ඇත්තටම අනිත් පැත්තටම පෙරලෙනවා. ඉතින් බලන්නකෝ. හොනි රින්ච් එක දාලා බස්සන්නේ නේ අපුවා. රින්ච් එක කියන්නේ මොකද්ද? එකයි. අයියෝ! ඔව්. ඔව්. ඔනේ හොලු මොකක්ද? ඉතින් හලුවේ වාහනේ චොප්ප වෙන්නේ නැද්ද වැටුනහම? අතන කොඩි කණු කඩම් වෙන්නේ. ඉතින් කොහොම හරි වාහනේ
හරි පැත්තට හරෝගෙන දැන් ඉතින් ආයමත් අරගෙට යනවා මේ වෙලාවෙ ඉතින් ඒ වාහනේ ටයිමින් ගිහිල්ලා තිබ්බේ උනාට ඉතින් එයා තරගය අතෑරියේ නැහැ අන්තිමටකන් ගියා අන්තිමට කොහොම හරි වාහනේ ටයර් එකකුත් ගියා ඉතින් ඊළඟට යන ලෑස්ති වෙන වාහනේ තමයි මේක ඒක දාලා තියෙන්නේ. මගේ බ්‍රේක් නෑ ඒකයි අර දාන්නේ ඩක්කු අතපය දාන්න එපා Thank you.
ඉතින් ඇත්තටම මේ තියෙන වෙන ට්‍රැක් එකක් මේ කියන්නේ වෙන ජාතිය වාහන. ඉතින් මෙහෙමයි යාළගේ ජීවිතයට හානියක් වුණොත් එහෙම නැත්නම් වාහනයට අලාභ හානියක් වුණොත් එහෙම ඒගොල්ලෝ මේක විදදරා ගන්නවා කියලා ඇග්‍රීමන්ට් වලට සයින් කරලා තමයි යාළා මේවා සෙල්ලම් කරන්න ඉන්නේ. ඇත්තටම දැන් කට්ටියට අවුව රස්නෙත් එක්ක හොඳ ගණන් ඊට පස්සේ කට්ටියත් එක්කම කෑවා. කාලේ ඉතින් ඩෙසර්ට් එකට අයිස්ක්‍රීමුත් කෑවා. ඔන්න ඉතින් මෙතන ඉඳන් තියෙන්නේ ලේඩීස්ලාගේ වටේ. ඉතින් ඇත්තටම හැම එකකම වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් සේරම ඉවර වෙලා ගෙදරදී හවස් වුණා. එහෙනම් ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. බයි.